view එක දැක්කම නම් ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ මෙතනින්. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න රෙස්ටෝරන්ට් එකකට ආව අපේ හොටෙල් එක ගාව ඉඳන් මීටර් 200ක් ඒ වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මේකේ නම වේට් ට්‍රෙකින් රෙස්ටෝරන්ට් කියලා කියන්නේ. Hi, good morning. මෙතන coffee croissant තරම විතරයි තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක උඩලු තියෙන්නේ. Breakfast is upstairs, right? කොෆි එක මොකද ගන්න? කාලේ යනකම් මම අතට ගමුද? අරගෙන යනකම් තිබියා. කොෆි එකක් විතරද? නෑ උඩ කාලා. ඔව්. යනකම් කොෆි එකක් අරගෙන යන්න. ඒ ප්‍රමාණ. මෙතන පල්ලෙහා view එකත් එක්ක තියෙන තැන මෙතන තියෙන කොෆි විතරයි. කොෆි croissant ඒ වගේ පොඩි පොඩි items විතරයි තියෙන්නේ. breakfast එක ගන්නවා නම් මේගොල්ලන්ගින්ම upstairs වලට යන්න ඕනලු. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මේ ඒවියට් ට්‍රෙකින් රෙස්ටෝරන්ට් එකේම උඩට ආවා. පල්ලෙහා අර මං කිව්වා වගේ කොෆි ෂොප් එකක් තියෙන්නේ. එතන කොෆි ක්‍රොසන්ට් ඒ වගේ පොඩි පොඩි අයිටම්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතනින් ටේක් අවේ අරන් යන්න වගේ හරි නැත්නම් view එක බලාගෙන මේ ගන්න වගේ ඒ වගේ අයිටම්ස්. එක්කෙනෙක්ට වියට්නාම් සොලින් 1,50,000යි. බුෆේ එකක් විදිහට තියෙන්නේ. කැමති දෙයක් කැමති විදිහට අරන් ගන්න පුළුවන්. එන කාලා බලමු. කැම ටික නම් ලස්සනයි. හොඳට රසට තියෙනවා කියලා කියනවා. කාලා බලමු එන. ආට මොනවාද කැම ගැන කියන්න තියෙන්නේ? හොඳයිනේ. කැම සුපිරි. කැම පට්ට. රහයි ඇත්තරම. අනිත් එක ගානත් අඩුයිනේ. බ්‍රෙක්ෆාස්ට් ගාන බුෆේ එකම. ඔව් බුෆේ එකම 1,50,000යි. view එකයි රෙස්ටෝරන්ට් එකයි vibe එකයි එක්ක බලද්දී ඒ ගාන මේ වටිනවා ඇත්තරම. මොකද මේ කෑම ටිකත් රහයි. ඒ වගේ මේ රෙස්ටෝරන්ට් එක ඇතුළට ආපුවම මෙතන ඉන්ටීරියර් එක මාරම ලස්සනයි. මාරම ලස්සනට හදලා තියෙනවා. කන්න නැතුවත් ඇවිල්ලා බලන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන. ඒ තරම් ලස්සනයි. මේ පල්ලෙහා මේ කොෆි බොන්න තියෙන තැන. ඔව් පල්ලෙහා කොෆි බොන්න තියෙන තැනත් මේ එතනත් කොෆි එකක් අරගෙන අපිට මේ view එක බලාගෙන මේ ඔව් එන්ජොයි කරන්න පුළුවන් විදිහට තමයි එතනත් තියෙන්නේ. මේ එහෙනම් අපි දැන් යන් කෙලින්ම කාලා ඉවර වෙගෙන එන්නේ ෆැන්සි පෑන්. මම අප්ඩේට් එකක් දෙන්නම් අපි යන තැන විස්තර ටික ගැන. හායි. අපි ෆැන්සි පෑන් පීක් එකට යන අතරමඟ අපිට හම්බුණා බයික් රෙන්ටල් කරන තැන. මොකද අපි බයික් එකක් රෙන්ට් එකට ගත්තොත් අපිට යන තැන් ටිකට ඉක්මනට යා ගන්න පුළුවන්. මේ නැත්තම් අපිට ටැක්සි දා ටයිම් එකක් ටෙස්ට් වෙනවා අපේ. ඒකෙන්ද අපි කල්පනා කරා බයික් එකක් රෙන්ට් එකට අරගෙන යන්න කියලා. මෙතන බයික් එකකට දවසකට 1,25,000ක් තමයි වෙන්නේ. නෝමල් හොන්ඩා මේ බයික් තියෙන ඔටෝ බයික් එකක් තියෙන්නේ. මේ අපි දැන් බයික් එකක් ගත්තා, බයික් දෙකක් ගත්තා. එහෙනම් අපි යන් දැන් ෆැන්සි පෑන් වලට බයික් එකේ. අපි බයික් එකේ දැන් යන ගමන් ඉන්නේ ෆැන්සි පෑන් පීක් එකට. මේ පට්ටම සීතලයි උඩට යන්න යන්න මං හිතන්නේ සීතල වැඩි වෙන සීන් එකක් තියෙන්නේ. මාරම සීතලයි. මේ ඒ වගේම තමයි මාරම ලස්සනයි. මේ view එක ඇත්තටම නුවරඑලි vibe එක ඒ වගේ තියෙනවා. මේ මාර ලස්සනයි. දැක්කහම ආසීත නැතරම. බයික් එක ගත්ත එක හොඳ choice එකක් කියලා හිතුණා. මොකද මේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. වෙනම මාතල් එකක්. What a beautiful place, no? What a beautiful place. කේස් එක ඇවිල්ලා මීදුම බාලා තියෙන්නේ හොඳටම.
මීදුම් බෑව කියන අපිට view එක හරියට පේන්නේ නැහැ. ඔයාලට පේනද මේ පිටිපස්සේ තනිකර මීදුම තියෙන්නේ. මේ අපි ටිකට් ගන්න ඕනේ මෙතනින් මං හිතන්නේ. තාම අපි ඇතුළට ගියේ නැහැ. අපි මේ පාකින් එකේ බයික් එක දාලා දැන් ඇතුළට යන්න තමයි ඉන්නේ. බලමු ඇතුළට ගිහලා එනවා. කොහොමද තත්ත්වය කියලා. මම හිතන්නේ ආපු ගමන සාර්ථක වෙයි කියලා හේතුව මීදුම හින්දා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි යන් ඇතුළට ගිහලා බලමු තත්ත්වය කොහොමද කියලා එහෙනම්. මං හිතන්නේ මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ඇතුළට ගිහලා බලමු අපි. මීදුම හින්දා තමයි එකම ගේස් එක මෙලෝ දෙයක් පේන්නේ නැහැ. view එක බලා ගන්න වෙන්නේ නැති වෙන සීන් එකක් තියෙනවා. පොඩි මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වුණා. කේස් එක අපිට අර මං කියගලන්ට ෆැන්සි පෑන් පීක් එකට යන්න ඕනේ කියලා. ෆැන්සි පෑන් පීක් එකට අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 13ක් විතර බයික් එකේ ආවනේ. ආවට පස්සේ එතනින් කිව්වා එතනින් යන්න බෑ. අපිට ආපහු අපේ අපි ඉන්න තැන අපි අපේ ගෙවල් ගාව අර සන්ප්ලාසා කියන එකෙන් තමයි ටිකට් අරගෙන එතනින් කේබල් කාර් එකේ උඩට යන්න ඕනේ කියලා. මෙතනින් ආවට මෙතනින් යන්න බෑ කියලා. ඉතින් ආයේ අපි උඩින් ඉඳන් ආයේ පල්ලෙහාට යනවා හෙට ඉතින් කේබල් කාර් එක යන්න. මේ එතන view point එකට යන්න ඕනේ හින්දා. ඒ යන අතරමඟ අපිට හම්බුණා තව වෝටර්ෆෝල් එකක්. පාර අයිනෙමයි තියෙන්නේ. එක පාරට පේනවා. ඔයගොල්ලෝ මෙතන පිටිපස්සෙන් පේනවද දන්නේ නැහැ. බලන්න මේ තියෙන්නේ. මේ උඩින් ගලාගෙන මෙතනින් මෙහෙම ඇතුළට යන්න තියෙන්නේ. මේ ටිකට් ගන්න ඕනේ. ටිකට් එකක් 20000ක්ද කොහෙද මම දැක්ක විදිහට බෝඩ් එක ගහගෙන මම හරියට බලලා කියන්න ඔයගලන්ට. ටිකට් ගත් අරගෙන අපි මේකත් බලලා කෙලින්ම අතන්ට යන්. නැත්තම් මෙතන ආපු එකේ අපරාධයක් වෙනවා. අපි දැන් කිලෝමීටර් 13ක් විතර මෙතනට ආවා. ඇවිල්ලා අපහු නිකන් යනවට වැඩිය ඉතින් මේකත් බලලා අතන්ට යන්. එහෙනම් මම මෙතන වීඩියෝස් ටිකක් දාන්නම්. ඊට පස්සේ අපි ඊට පස්සේ ෆැන්සි පෑන් පීක් එකට යන්න. මේ තමයි සිල්වර් වෝටර්ෆෝල්. තනි කෙලින් තියෙන පඩිපෙළවල් ටිකක් තියෙන්නේ. මේ මෙතනට ආපුවම මේක තමයි පිටිපස්සේ ඔයගලන්ට පේනවා ඉතින් වෝටර්ෆෝල් එක. මේ තියෙන්නේ. මෙතන view point එකකුත් ඒගොල්ලෝ හදලා තියෙනවා නිකන් පාලමක් වගේ. අපිට මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් තමයි එක්සිට් වෙලා යන්න තියෙන්නේ. ලස්සනයි ඉතින්. කියන්න වචන නැහැ ඉතින්. මාර ලස්සනයි. තියෙන වෝටර්ෆෝල් එක. ඔක තමයි මේකේ නම ඇවිල්ලා සිල්වර් වෝටර්ෆෝල් එක. මේකට කියන්නේ සිල්වර් වෝටර්ෆෝල් කියලා. ඔයගොල්ලෝ ආවොත් ටයිම් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. අනිවාර්යෙන් බලලා යන්න. සිල්වර් වෝටර්ෆෝල් මේකේ නම. පට ලස්සනයි. ඒක තමයි අපේ view එක අද. ඉතින් පල්ලෙහා. ඔන්න දැන් තමයි අපි හරි තැනට ආවේ අර තියෙන්නේ. සන්ප්ලාසා කියලා ගහලා තියෙන්නේ ඒකේ. ඕකෙන් ඇතුළට ගිහලා තමයි අපි ටිකට් අරගෙන මේ කේබල් කාර් එකේ යන්න ඕනේ මේ view point එක බලන්න. දැන් ඉතින් ඒකට යන්න. ඇතුළට ගිහිල්ලා ටිකට් අරගෙන මම පෙන්නන්නම් වීඩියෝස් ටිකක් දාන්න බලන්න. ඉස්සල්ලා ඔයගලන්ට කිව්වේ මේ අපි අර ඉස්සල්ලාම ගිය තැන අපිට වැරදිලා ආවා කියලා. එතන මීදුම තිබ්බ කියලා. ඊට පස්සේ මෙතනට ආවමත් ඒගොල්ලෝ කිව්වෙත් ඒ කාරණේම තමයි උඩ මීදුමයි තියෙනවා කිව්වා මුකුත්ම පේන්නේ නැහැ කියලා. මේ අනිත් එක පැය කාමාරක් ඇතුළත අපිට ගිහිල්ලා එන්න ඕනේ කිව්වා. හේතුව ඒගොල්ලෝ තව පැය කාමාරකින් කේබල් කාර් රයිඩ් එක ක්ලෝස් කරනවා කියලා. ඉතින් අපිට ඇත්තටම පැය කාමාරක් ඇතුළත ගිහිල්ලා එන්න බෑ. මොකද සාමාන්‍ය ටිකක් දුරක් තියෙනවා. අනිත් එක අපි වීඩියෝ කරන්නත් ඕනේ. ඒ දේවලුත් තියෙන හින්දා අපි හිතුවා අද කැන්සල් කරලා ඒ ගමන ඒක හෙට උදේට දාගෙන හෙට උදේ පාන්දරම ඒ වැඩේ දාගෙන අද වෙන තැනකට යනවා කියලා. යන්න කලින් අපි පොඩ්ඩක් ආවා කොෆි ෂොප් එකකට. කොෆි එකක් දීලා යන්න. මොකද උදේ කෑවට පස්සේ කොෆි එකක් බොන්න බැරුණා. බුෆේ එකෙන් කෑවත්
මේ ඒකින්ද දැන් කොෆි එකක් දීලා අපි කෙලින්ම යන් ඊළඟ ලොකේෂන් එකට. අපි ඉතින් අඳුන් ටිකක් අදගෙන ආවා පල්ලෙහාට විලේජ් එකට යන්න.